මුට්ටි මහත්තයා එන්න කාලා බලමු රා ගන්න. ඒකට කමන්නේ ආයේ. අපිට ෆැමිලි රූම් එක දෙන්න. අපි රූම් දෙකේ ඇඳන් දෙක ලං කරලා ෂේප් එකේ 7 දෙනා ඉන්න. එහෙම කරන්න එපා අයියේ. එහෙම කරන්න එපා. හෙලෝ. හෙලෝ. මහත්තයා උදේ ගන්නේ දැන් මුට්ටි කාලා බලලා රා කියන්න. සල්ලි දීලා රා ගන්න. මේ උඹලා මග දිගට කණේ වල බජට් හදලා නෑ බං. දැන් කී දෙනෙක් නැවතුවාද කියහල්ලකෝ. ඈ? ආන් අරේ 7 දෙනෙක් ඉනවා කියව පාර රූම් එකට 12ක් ඉල්ලනවා. මේ රෑ කැමරටත් 5ක්වත් යනවා බං. මම දැන් තියාම කියන්නේ තව 4000 ගානක් එකතු කරනවා. මේ යන වේදන් නැත්තම් කවර කරන්න බෑ බං. හරියනේ. මොකද මේ කේන්ද්‍රී ගෑන්නේ? කන්න බොන දෙයට හූල්ලන්න එපා හරි. නැද්ද? නැද්ද මචං? නිලන්තයි මේම කරමු. අපි බජට් එක නිකන් ෂේප් එකේ රවුන්ඩ් කරන් යන් හොඳේ. මන්නම් ඉතින් අර තිබ්බ මොනර දැන්නම තමයි ඉතින් ඇලෝකේට් කරේ වැඩේට. ආය අතේ නන්නේ. අනේ උඹ මොන්ට තන්න කොයි වෙලෙත් අතේ නෑනේ බං. මේ මල්ලිලා මේ අදරෑට කන්නයි කොන්නයි වෙන් කරේ 10000යි ඈ. දැන් 7ක් වැඩිපුරක් යන සීන් එකක් තියෙන්නේ. මේ මෙහෙම ගියොත් මේක කරන්න බෑ. රෑ වෙනකොට නිලන්තයි නම් ගාන්න බෑ බල හරිද? හරියනේ මේ බැරෑරුම් වෙන්න එපා පොඩ්ඩක් සෞම්‍ය විදියට ඉන්නකෝ hina වෙලා. ඔව් මේ නිලන්ත පුතා කියන කාරි. ප්ලෑන් එකේ සල්ලි දෙන්නක් තියෙනවනේ තව. හරි අද රැට යන වියදම 17000 මං ගන්න. පොඩයිට දැන් පොඩ්ඩකට කලින් කිව්වා උඹේ අර මොනර තැන්නද මොකද්ද එක නෑ කියලා. මූ එහෙම කිව්වා. මූ එහෙම කිව්වනේ. උඹ එහෙම කිව්වා. හරි මචං සල්ලිම නෙවෙයිනේ මචං හැමදේම. අද රැට අපි නවතින්න යන් අපේ චුට්ටේ මාමලා ගෙදර. අද රැට කැම සහ ඇකමඩේෂන් සදා සාදර සමානුග්‍රහය අපේ චුට්ටේ මාමා. පොඩි නම් ගෝල්ලයක් ගන්නම්. කවුද චුට්ටියෝ? අනේ මන් දාංකල්. කවුද අංකල්? මන් දන්නේ නෑ අයියා කවුද කියලා. අයියා. එකම. හලෝ. චුට්ටේ මාමා. මම රංගොල්ලා. නෑ. මේ බදුල්ලේ. ගෙඩි පැහෙන කාලේ තුඹ බැඳ ආලේ මගේ ලෝකෙ කළුවර උඩා ගෙඩි පැහෙන කාලේ තුඹ බැඳ ආලේ සසවගේ උඩට දිල් වෙතෙන කාලේ මාතෘ කොහෙද යන්නේ? පොසොන් එකට අnder යනවා සර්. ලයිසන් ඉන්ෂුරන්ස් තියෙනවද? තියෙනවා සර්. එහෙනම් බහැලා ඉන්නකෝ දඩකොලයක් තියෙනවද දෙන්න? ඇයි මාත්‍යෝ දැන් ලයිසන් තියනවා නම් දඩකොල ලියනවද? නෑ ඉරිකපුවාම දඩකොල ලියනවා. ඔයා බහැලා ඉන්නකෝ. ඉරා ගැපුණා තමයි බා. ඉරා මැකුන්නේ නෑනේ බා. යගන්න පුතේ. බා. ලියජ පුතේ. ලියජ පුතේ. කේටර පුතේ ලියජ පුතේ. ලියජ පුතේ. පොඩක් ඉන්නකෝ ඉතින් මොකද්ද කරන්න කියලා බලන්න. ලියයිද පුතා ගන්න නැතුව. සික් කෑවන ඔබ වැඩි බලපන්. පොසොන් පොයට අනුරාධපුරයට ලොකු පිරිසක් එනවා. වාහන වැඩි. අනතුරු වැඩි. ඉතින් ඕගොල්ලෝගේ ජීවිත ආරක්ෂාවට තමයි අපි මේ පාරවල ඉන්නේ. ජීවිත කීයක් අතේ තියාගෙනද ඔයා මේ එලවන්නේ? විනයක් ඇතුව එලවන්න ඕන රියදුරෙක් වුණා. පරිස්සමෙන් එලවන්න ඕන ඊට පස්සේ හරි? ජයන්තయ్య මේවා පොලිසියට ෆෝන් දෙනවා. ජයන්තయ్య ලයින් එකේ ඉන්නවා. ඔන්න ඕකනේ ඔයාලත් එක්ක කරන්න බැරි. බලහන් කොනිලන්ත. ලයිසන් එක දෙන්න ඔන්න මෙන්න කියලා තිබ්බේ. පිටිකඩියක් දික් කරානේ මු. දැන් ඉතින් ආයෝක ගන්න දෙන්න එපා. හෙලෝ ජයන්තయ్య. ඇයිද බා පොලිසියට දෙන්න? අය පුතේ මම පොලිසිය පුතේ දඩුවල දෙන්න පුතේ. ඔව් මේ නාඩියට ෂේප් එකේ යන්න තිබිච්ච එක මේක කෑවනේ. එතනට ඇවිල්ලා මේ බ්ලබ්බක් දික් කරා. ෂික්. අයියෝ මේක හරියන්නේ නෑ. අපි සත්වසර කලම්බලා ගමුකෝ. පහරේ දෙනවා. පුංචි තංගකාරි ඩඩක් නියඳ ගීතෙන් ගෙඩක් කිමද රන්නේ සිදරේ ඩකර මේක තන්තිරිමලේ පාරනේ බා. උඹලා චුට්ටුවාගෙන තන්තිරිමලේද? ආයි මචං මෙයා බලන්නකෝ. මේ ඔයා බදුල්ලේ කිව්වට ඉන්නේ අර හාලියලේ එන ඩොටක නේද? ඒ වගේ තමයි.
අණ්ඩාපුර මොකෝ තන්තිරි මලේ මොකෝ. ඔව් පුතේ මං ඉස්සර තන්තිරි මල්ලේ මේසන් වලට ගොලා. තන්තිරි මල්ලේ ඉඳලා අණ්ඩාපුරට කිලෝමීටර් 45 දින පුතා. මේ එන දුරයිනේ බං. උපනිගංගේ මේ චුට්ටේ මාම පූජා කරගෙන ඉන්නවා වගේනේ. මාමා මේ පාරේ අලියෙමත් සෙට් කරනවා නේද? ඔව් පුතේ අලියෝ. ඔය බලපංකෝ බං. මේ සමන්ත පොඩ පාර බලන් ඵලයන් ඈ. අනේ ඔයාලා මොනවද තන්තිරි මලේ ගැන දන්නේ කියන්නකෝ ඈ ඉස්සර රජබරු දිය කෙලින් අණ්ඩාපුරට තන්තිරි මලේට පයින් යනවා පයින් මේ වගේද කියන්නකෝ දුන්දාන වැව්මාළු කෑල්ලක් එක්ක නයිමිරිස් කොච්චි සම්බෝලයක් හදලා උණුනේ මයියොක කෑල්ලක් එක්ක දාලා හද්දි කොහොමද සැප අනිත් එක රුපියල් 10000 දුක් ඉතුරු ඉන්නේ මචං මේ ඒක නෙවෙයි. ඔක්කොම බුදිනේ බම්මු. මාගේ සිතේ යවටු. හරි. ඇක්ටයක් එහෙම කිව්වොත් නෑ ඉවරයි යා. මේක මේ දන්නවනේ මේ වාහනේ තත්ත්වේ නේද? බලහන් සුපුන් ඔබ කරන වැඩ. මේ මල්ලි මේ පාර හරිද බා? මේ පාර යන්න විශ්ව හැදෙනවා බා. මේ කොහොමද උඹලා චුට්ටනවා? බඩගිනීම අර බහුවෙච්ච දවුනේ කන්න දුන්නෙත් නැහැ. දැන් බලන්න පේන දෙයක් බාන මිලිස් පුටක් අදින්නවද කියලා. හරි ඔය ඉන්න කටවාගෙන මේ පාරවල් ඔක්කොම මේ එක වගේ සීන් එකක් තියෙන්නේ. දැන් ඉන්න චුට්ටේ මාම ඔක්කොම arrange කරලා තියෙන්නේ. මයියොක්ක කෑල්ලක වවුමාළු කෑල්ලක් කනාගෙන මෙහෙම කදි. නෝ ඉවසලා චුට්ටක් මඟුල. හරි අයියේ දකුණට දාන්න මතකත් වුණා. මෙතන තමයි දකුණට දාන්න. අයියේ දාන්න දකුණට දාන්න. කොහමද දාන්නේ? ඇයි? බහලා බලහන්කෝ දාන්න පුළුවන්ද කියලා. නෑ පිස්සු දන්නේ ඩ්‍රයිවර්ලා දන්නේ මෙයාලා දෙන්නනේ මම ගන්නම් ඕක. දකුණට දාන්න බැරි. ඕත් ඩ්‍රයිවර්ලා. ඇහුවොත් ඩ්‍රයිවර්ලා. මොන මෙතනින් දාගන්න බෑ. මෙම දුරකථනය ක්‍රියාවිරහිත කර හෝ ආගම කවද්දී පැහැරව ඇත. இந்த கையடக்க தொலைபேசி நிறுத்தப்பட்டுள்ளது அல்லது சேவை பிரதேசத்திலும் இல்லை. යන්න පාරක් හොයපන් ඉක්මනට හරි. සුවගත් වෙලා ඔබ සොයා ඉන්න ඕනේ. ඒ ආන්සර් නැද්ද පුතේ? සුබෝ. අපි සෙල්ෆියක් ගමුලා. මේ මම නම් කියන්නේ පාඩුව බලන්න දුව හරවයි යන්. බලහන්කෝ චුට්ටේ මාමෙක් හන්ද මේ දවසම විනාශ කරානේ බං. අනික බම් මේ උඹේ රුපියල් 17000 වගේ නෙමෙයිනේ බං ඈ දැන් බලපන් 20000කට එහා අපිට වියදම් ඈ බං මහ කරොත් කරන්න බං ඕවාගේ වැඩන්නේ බං මට හම්බෙච්ච දෙන් කොයි චුට්ටේ මාමා මං ඌව මම චප්ප කරලා දාන්න චප්ප කරලා දාන්න. ඔව් චුට්ටේ මාමා හොඳ පුතේ. නිකන් වෙන පුතේ. මේ ආංගර බයිසිලයක් එනවා. පොඩ විස්තර ටිකක් අහලා බලපන්. ඔබ චුට්ටේ මාමකට බං නමක්වත් දන්නේ නැහැ නුගේ. අහපන්කො පොඩ්ඩක් කෑව බම්මු. චුට්ටේ මාමා. කවුද? මම රංකොල්ලා. මේ අපේ රංකොල්ලානේ. දැක්ක කල් මය පුතේ. ඈ පාර හොයාගන්න අමාරුනේ. මේ පාරවල් හැම එකම එක වගේනේ. උඩුවම් මතකෙන් ආවා ඉතින්. ඔය මතක තියාගන්න. උඹ මේ හිටියේ හිච්චිකා සන්දියේනේ. මතක නැහැ? ඈ මං කරේ තියාගෙන මේ වැකන්ද ගියා. සුදි පුතේ ඈ චුට්ටේ මාමා චප්ප කරා ඕ චප්ප කරන්න බෑ අර අම්මෝ යන් කොල්ල. යාළුවා දෙන්න. මේ ළඟ තියෙන්නේ. වාහනේ වාලා දාලා යන්. හා. මම රංකොල්ලා මඤ්ඤොක්ක වෙලා තියන්න කිව්වම කොයි ඉතින් මඤ්ඤොක්ක මේ හතර දිප්පහගෙන මං ඉතින් පුටාරකේ යටේ කනුවට පැදලා හෙව්වා හොයලා ඉතින් අල දෙකයි හම්බුනේ. මේ අල දෙක තම්බල ලුණු ටිකක් දාගත්තා නම් අල දෙක මරත හැකි. අල ඉවෙත් මාර ලස්සනයි නේ ලස්සනයි පුතේ.
ටොපියක් කරේ ටොපියක් දුන්නේ අයියෝ. හිටියනම් පොළඟ ඈ හිටියනම් පොළඟ මට උදේවද හම්බ වෙනවනේ හැබැයි හරි අහිංසක කතා එහෙනම් බය වුනේ? ආවුනේ පුතාලට බෑගේ කියලා යා හරි ඕන්න තියෙනවා මගේ ඉඩම කක්කුසිය මෙහෙම නම් ගේ කොහොමද? මේ ඔයි ඒ කක්කුස්සේ නෙමෙයි චුට්ටි මාමයි ගියේ නැද්ද බං? ඈ ඇත්තටම පුතා මේ චුට්ටි මාමා ගේද? ළමයිනේ මඤ්ඤෝක එක තැම්බෙනවා කොජ ගාලා. තව පැය භාගෙන් මරත හැකි. මර්තේ. මොකද? බඩගින්නේද? නෑ. බඩගින්නේ නෑ. චුට්ටේ මාමා මදුරෝ ඉන්නව නේද හරියට? මදුරුවෝ අඩුයි. මොකද මේ වෙසක් කුලඟ ඇල්ලුවේ මේ පොසොන් එකටනේ. ඒකින්ද මදුරුවෝ අඩුයි. අඩුයි. චුට්ටි මාමේ මේ අලින්නවද? මාමේ චුට්ටි අයියා අයියේ මල්ලිට කියන්න මල්ලි පේදද කොහෙද මේ අලි දෙන්නෙක් ඔය පළු ගාගෙන හිටියා මම නම් පයිසිර ගණන් ගත්තේ නෑ එළෙව්ව උන් ගියෙත් නෑ අනේ උන්ට කෝණ කුදයක් ගහගන්න කියලා මං එල බුදිය ගත්තා මේ කෝදන් අර සොපුණා ආ රංකොල්ලා ඌ චුට්ටේ මාමා ගැදේ හොද්දට බුදි ඔයාට දෙන්න ඕන රජ කාලේ දඬුවා රංකො හිට උදේට මේ බලපන්දේ අද දවසත් මෙලෝ රහක් නැති විදිහට ගෙවිලා ගියා. ඈ නාගන්දත් නැහැ, කන්දත් නැහැ. මොකද්ද බම් මේ? ඒව වැඩක් නැහැ. එලිවිච්ච ගමම යමන් ඈ. ඔව් ඔව් සටු දෙම රුවන්වැලි මාසයටයි උඩමළුවට අයියා මෙච්චර දුරාපේකේ මට ඒ දෙක වන්දනා කරන්න ඕනේ බං මේ නිලන්ත ඔක්කොම කලින් අනුරාධපුරේ ගිහින් ඉන්න බෑ. උඹත් මේ හිතුන හිතනාට ප්ලෑන් වෙනස් කරන්න නැතුව කතා වෙච්ච විදිහට ගමන යමු. බජට් මොන හරි වුණොත් අපි මොන හරි කරමු. නැද්ද බං? ඔව් පුතේ. ඔව්. ළමයිනේ පොඩි ටිකක් ඈ දිනවා සපයන් වෙමුද ඈ මඤ්ඤොක්කත් එක මරන්න පුළුවන් ඔබේ කම්මුල් වලට වඩා මල් පෙති සුමුදු නෑ කියා මම දන්නවා අන්න මතක් වුණා දිගුම් තාන් දිගුම් තාන් දිගුම් තාන් දිගුම් තාන් මා යටතේ සිටිද්දී මගේ දේවිය විතර ඇයි මේ විදියට මට සලකන්නේ රජතුමනි අන්න දේවියන් වහන්සේ බලන්න නෑ ඔය යන්න එපා ඔය ඉන්න මන්න ඔය නාට්‍ය කැල්ලා හරි අලුත් එකක් තියෙන ගහපන් උඹෝක පුංචි දඟකාරී ලඩක් නිහඬ ගීතෙන් ගැයුඩක් කිවදරලට දඬ වෙලා වැඩි රෑ 12ට විතර එනවා කනත්තකාරී කනත්තට පොඩ්ඩක් එහා බස් වලට එකක් තියෙනවා මෙන්න ඒක ඉන්න මොයි කොමටද කාසිමාගේ වැඳලා කිව්වා ඇත්ත රජුනි මට යන්න දෙන්න කියලා ඇත නිකන් නැට්ටෙන් නිකන් පිස් ගාලා ගැහුවා පලයන් වගේ එකක් තමයි කිව්වේ මං කියන්නේ ආයක දවසක් මොකොත් උන්නේ හම්බුදිය ගත්තා එක පවුලේ උපන් ලෙසේ කළා ඇත්තටම බලපන් සුපුන් උඹේ කරු වැඩේ ඈ ඊයේ දවසම විනාශයිනේ බා මේ මැදට තව ටිකෙන් අනිත් කෙලිනවා අලියා ටොපියක් දුන්නේ මං ඊයේ අප්පෝ ඒකට බලන්න අඩ උඹ වාර පුරන්නේ බං යකෝ අරයක් අයියේ අර මාසයක් දාන්න දීපල්ලියට එක දාදින්ද උඹගෙත් මාර වැඩ තියෙන්නේ ඔව් බං අපේ චුට්ටේ මාමා නේ බං මල්ලිලා අපි දැන් මුලින්ම වැවකට දාලා හොඳට නාගමු. පස්සේ හොඳ කඩේකට ඇල්ලුවා, දවල්ට කෑවා. මුලින්ම යන් උඩ මළුවට. පස්සේ රුවන්වැලි මාසයට ගියා,
රෑ වෙලා දන්සල් පාරක් යන්න රෑ කෑම ෂේප් කරගත්තා. හරිනේ? මචං අනුරාධපුරයට යන්න තව පැය භාගයක් විතර යනවා. එහෙට ගිහිල්ලාම බලමුනේ. සිදුවෙන්නති නොදැනීම එනිසයි හරි මල්ලි හරි කට්ටියම නා ගන්න බයි මල්ලි 11ක් පවුනා සෙනගඩු ප්ලේස් එකට යවම් බා මේ බස් දෙකක් නැවත දින මෙතන කොහොමද යම මෙයාට තේරෙන්නේ නෑනේ කොහෙද අනේ මෙයා මේ යයි ආශ්‍රේ මංගල ගීතකයා අම්මට කොහමද උඩු වෙනවා යකෝ ආතල් කොහමද අංකල් නෙවෙයි අයියේ කොහමද අතෙන් දැන් පුතු සුපිරියා අත දාන්න පුළුවන් මේ දැන් ආපුවම එනවා කොහොමද දන්නා බඩගින්න පිට කනේ පුතේ යක්කු පුතේ මං ඇඳුම් දෙක තුනක් ගෙනාවා පුතේ අනිත් දෙක දෙන්න පුතේ යලවා අම්මට සිරි ඒ මේ සුපිරි වතුර ටික බහිනවලකෝ සිරාවට කියන්නේ එනකෝ එන පුතේ එන පිටක් කෑවා අම්මා සුපිරි මුන්න පුදුම පුත්තු පුතා අnder ඇතුළේදීම පන්සල කමුනේ පුතේ එතන දන්සලක් තියෙන අද නෑ යා බඩින් ඉටක් ආවා කොහොමද වැඩි පුතේ හින්දා කියමු ඔගන්න පකුනේ අපි එනවා අර ඵලයයි යන්න අපි තව පොඩි වෙලාවක් පරක් වුණා නම් යාළුවගේ ජීවිතේ නැති වෙන්න තිබුණා. එහෙම දෙයක් වුණා නම් ඒකෝලගේ ජීවිතේ අමිහිරිමත් දෙකින් වෙන්න තිබුණේ. අනේ බොහොම පිං සර්. එයාට හොඳට පීනන්න පුළුවන්. අපි හිතුවේ මෙයා විහිළුවක් කරනවා කියලා. ඒකයි අපි වැඩි ගණන් නොගත්තේ. පොසොන් පොයට ලංකාවේ ගොඩක් පැතිවලින් ලොකු සෙනගක් එනවා. ඉතින් ඒගොල්ලෝ මේ වැව් ආශ්‍රිතව ඇලවල් ආශ්‍රිතව නාන්න එනවා. ඉතින් පීනන්න පුළුවන් කෙනෙක් වුණත් බැරි කෙනෙක් වුණත් හැම කෙනෙක්ටම පිළිපදින්න උපදෙස් ගහලා දෙනවා මේ හැම වැවකම. නාන්න සුදුසු ස්ථානයක්ද නාන්න සුදුසු නැති ස්ථානයක්ද කියලා බෝඩ් එකක් බලලා වැවට බහින්න. මේ හැම වැවකම බෝඩ් ගහලා තියෙනවා. අර බලන්න. ඔගොල්ලෝ නාපුතනත් ගහලා තියෙනවා. හැම පොසොන් පොයකටම අනුරාධපුර පොළොන්නරුව දඹුල්ල කන්තිරිමලේ දිබුලාගල. මේකේ පැතිවල වැව් වලට ජීවිත ආරක්ෂක නිලධාරීන් දාලා අවුරුදු 30ක් පුරාවට මේ කාර්යය AI එකෙන් කරගෙන යනවා. මේ වෙද්දී අපි ජීවිත 250කට වැඩියෙන් බේරගෙන තියෙනවා. මීට අමතරව හැම වැවකම බැතිමතුන් දැනුවත් කරන බැනර් බෝඩ් ප්‍රදර්ශනය කරලා තියෙනවා. මේ හින්දා මේ අවුරුදු 30ටම කිසිම කෙනෙකුට දියේ කියලා ජීවිත හානියක් වෙලා නැහැ. අපි අපිට කරන්න පුළුවන් උපරිම කරනවා මහත්තයෝ. ඔයාලත් හරියට මේ උපදෙස් පිළිපැදගෙන නාන්න සුදුසුයි කියලා නම් කරලා තියෙන තැන් වලින් විතරක් නානවා නම් මේ වෙන්න ගියා වගේ අමිහිරි දේවල් නොවි පරිස්සමට ගෙදර යන්න පුළුවන්. තව දෙයක්. පොසොන් පොයට අනුරාධපුරයට එන බැතිමතුන්ට අනුරාධපුරේ ඉඳලා මිහින්තලයට විශේෂ දුම්රිය සේවාවක් AI එකකින් සපයලා තිනවා නොමිලේ. ඔයාලට ඒ සේවාව භාවිත කරන්නත් පුළුවන්. අල්ලිලා
දැන් හැමදේම කොහොම හරි හොඳින් විසඳුණානේ බං. ආයෙවත් අපි ගමනක් යනකොට පරිස්සම් වෙමු. ඈ? දැන් ඔය හැමදේම අමතක කරලා දාලා සින්දුවක්වත් ගහලා ගමුකෝ බං. ඈ? පුංචි දඟකාරියේ ඩඩ විහංග ගීතන්ගේ ඩඩ ඉවදරන්න තිසර විය තමර පෙස